මම patient කෙනෙක් නෙවෙයි. මම ඩොක්ටර්ගේ wife. අනේ ඇත්තද මැඩම්? අනේ සමාව වෙන්න. sorry. Excuse me, doctor. මිස් ඔයා දැක්ක නැද්ද මෙතන තව patient කෙනෙක් ඉන්නවා? මොකටද එකපාරටම කාමරේට ආවේ? අනේ sorry doctor මට මේ පොඩි හදිස්සියක්. හරි. දැන් කියන්නකෝ මොකක්ද ඔයගේ ප්‍රශ්නේ? ඇත්තටම කිව්වොත් ડોක්ටර් මම patient කෙනෙක් නෙවෙයි. මට දැනගන්න ඕනේ ડોක්ටර්ගේ patient කෙනෙක් ගැන පොඩි විස්තරයක්. ඒ කිව්වේ මට තේරුන්නේ නැහැ. ડોක්ටර් මේ ID එකේ ඉන්න කෙනාගේ report එකක් තමයි ඔය. මට මෙයා ගැන තමයි තොරතුරු දැනගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ડોක්ටර් මේ ඉන්නේ මගේ අයියාගේ wife. ඒ කියන්නේ මේ ex wife. එයා pregnant වෙලා තියෙන්නේ මගේ අයියාගෙන් අයින් වුණාට පස්සේ. හැබැයි ડોක්ටර් මේ එයා අපිට කිව්වේ දරුවා බඩේදීම නැති වුණා කියලා. හැබැයි ડોක්ටර් මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මට මොකද කරන්න කියන්නේ? ડોක්ටර් මේකේ තියෙන්නේ එයාගේ ස්කෑන් report එක. එයා අපිට කියලා තිබුණේ මේ දරුවා නැති වෙද්දී එයා දුවේද්ද පුතේද්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ කියලා. ඒත් ওই ස්කෑන් report එක බලපුවාම තේරෙනවා ඕක අරගෙන තියෙන්නේ දරුවා හම්බ වෙන්න ටික දවසකට කලින් කියලා. ඉතින් ඒ නිසා අපි එයා කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. අපිට තේරෙනවා එයා කියන්නේ බොරුවක් කියලා. මේ බලන්න මිස්. මම ડોක්ටර් කෙනෙක්. ඉන්වෙස්ටිගේෂන් කරන කෙනෙක් නෙමෙයි. ඔයා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ડોක්ටර්ට පුළුවන් නම් මෙයාගේ report check කරලා අපිට මොනවා හරි පොඩි තොරතුරු ටිකක් ගන්න. මිස් මේ කතාව දැන් ඇති. මට මෙතන නාස්ති කරන්න කාලයක් නැහැ. ගොඩක් patient ලා ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා කරදර නොකර මිස් දැන් මෙතනින් යන්න.